පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයාලා බලනවා ඉතින් මොකද්ද මේ ප්ලේ වෙන වීඩියෝ එක කියලා. ඉතින් ඇත්තටම ගොඩක් කට්ටිය අහනවනේ ගිහන් ප්‍රොඩක්ෂන් එකේ ආරක්ෂාවල් වලින් මොකද වෙන්නේ? සුරයක් දාපුවාම මොකද වෙන්නේ? මෙන්න ගෙවල් ආරක්ෂාවක් කරගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ගොඩාක් කට්ටිය මගෙන් අහනවා. එතකොට මෙන්න මේ වීඩියෝ එකේ දකින මහත්මයා මට කතා කරේ මීට මාස 7කට 8කට විතර උඩදී. එයා කතා කරලා මට ලියුමක් තමයි මුලින්ම දැම්මේ. මම ඔන්න ලියුම ඔයාලට දාන්නම් බලා ගන්න. මේ ලියුමේ තියෙන්නේ කෙටියෙන්ම මෙන්න මෙච්චරයි. මේකේ තියෙන්නේ දේවාලකින් කියලා තියෙනවා එයාලගේ නිවසේ ඇඳ යට යකෙක් ඉන්නවා කියලා, ප්‍රේතෙක් ඉන්නවා කියලා, භූතයෙක් ඉන්නවායි කියලා. ඉතින් මේ මහත්මයා ටිකක් දුර වැඩ කරන්නේ නෝනායි දරුවයි විතරයි ගෙදර ඉන්නේ. මෙන්න මේ අවස්ථාවේදී සාමාන්‍ය නෝනා 6-7 වෙනකොට ඇත්තටම ගෙදර ඉන්න බය. ඕනම කෙනෙක් යකෙක් ඉන්නවා කොහොම බය වෙනවනේ. එතකොට රෑ 6-7 වෙනකොට එයා ඇත්තටම බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ තමයි මට මේ මහත්මයා මගේ channel එකේ වීඩියෝස් දැකලා මට කතා කරේ. මුලින්ම ලියුම තමයි දැම්මේ. ඊට පස්සේ මං ගුවා හරි බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාලට සුවඳ කුඩු එකක් ජීවම් කරලා දෙන්න. ඒකෙන් මුලින්ම ඔයා ගෙදර දුම් අල්ලන්න. හරිද? ඊට පස්සේ මම කරන්න ඕන ඉතිරි පියවර ටික ඔයාට අනිවාර්යෙන්ම කියා දෙන්නම් කියලා. ඊට පස්සේ හා කියලා සුවඳ කුඩු එක මාසයක් විතර අල්ලගෙන යනකොට ඇත්තටම මට මේ මහත්මයා කතා කරලා කිව්වා දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් නෝනා බය වෙන්නෙත් නැහැ. ඉතින් නෝනත් මට කතා කරා දැන් නම් කිසිම ගැටලුවක් නැහැ කියන කාරණාව මට මතක් කරලා දුන්නා. ඊට පස්සේ මේ මහත්මයා කිව්වා මට ඉදිරි වැඩ කටයුතු ටිකත් කරගන්න ඕනේ. සූර ටික දාලා ආරක්ෂාව දාලා ඒ ටික කරගන්න ඕනේ කියලා. එතකොට දෙවෙනි ඔප්ෂන් එක විදිහට මම මෙයාලගේ කරවල් වලට සූර ටික යවුවා. සූර ටික යවුවට පස්සේ යවලා ටික කාලයක් යනකොට මෙයා කතා කරලා ගියා මහත්මයා මට දැන් කඩයක් දාන්න උවමනාවක් තියෙනවා. මට ඒක කරගන්න ඕනේ කියලා. ඒක ඇත්තටම සුරේ බලෙන් වෙන්නේ ඔන්න ඔය දේ. මොකද සුරේ දාගෙන ගෙදරට වෙලා නිදාගත්තයි කියලා අපිට කිසිම දෙයක් හරියන්නේ නැහැ. මං කිව්වා හරි දැන් ඔයා නියම තැනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි කඩේකට අපි අනිවාර්යයෙන්ම බිස්නස් එකකට යන් කියලා කිව්වට පස්සේ මට මෙයා කිව්වේ හරි එහෙනම් අපි කඩේ මේව කරගමු කියලා. මෙයා කඩේ දාන ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඊට පස්සේ මම ගණදෙවි පිළිමයක් ජීවම් කරනවා සහ ආරක්ෂාවක් කරනවා. ඉතින් මං ඒ ආරක්ෂාව සහ මේ පිළිමේ ආරක්ෂාව බල කරලා පිළිමේ බල කරලා මේ ව්‍යාපාර කරන ස්ථානයට යවුවා. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කඩේ පළවෙනි දවසේ ඕපනින් එක. ඒතකොට මට වීඩියෝ එකක් අරන් ඉවරලා තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක දාන්න ටිකක් පරක් වුණ හේතුව තමයි මෙයාලගේ මූණු ටිකක් බ්ලර් කරලා දාන්න හැදුවේ. මොකද නැත්තම් මූණු පේනවනේ. හැබැයි මෙයා කතා කරලා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ මූණත් එක්ක දාන්න වැරදි වැඩක් නෙවෙයිනේ. මේක බලලා තවත් මිනිස්සෙක් මහත්යර කියලා ආරක්ෂාවක් දාගත්තොත් සූර්යයක් දාගත්තොත් ඒ මිනිස්සුන්ගේ ගමන ඒ මිනිස්සුන්ට විශ්වාසයෙන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දාන්න ගැටලුවක් නැහැ කියලා කිව්වා. ඉතින් ඒ නිසා තමයි ඔන්න මම වීඩියෝ එක ඔයාලට අරන් ආවේ. මේ මං කරපු ආරක්ෂාවක්, මේ මං කරපු ගණදේ පිළිම ජීවම් කිරිල්ලක්. ඊට පස්සේ මේ ඔක්කොටම සූර දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙනකොට මෙයාලා 100%ක් සාර්ථක වෙලා ඉන්නවා. ඉතින් ඉදිරියටත් මෙයාලා මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ මෑතකදීත් කතා කරලා සුවඳ කුඩු එකක් ගත්තා. කඩේට අල්ලන්න ව්‍යාපාර ස්ථානේ දැන් හොඳ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න ඕකයි මම කියන්නේ හොරුන්ට අහු වෙන්න එපා. හරියට ගේ ආරක්ෂා කරගන්න, හරියට තමගේ ශරීරය ආරක්ෂා කරගන්න සුර ටික දාලා එහෙම කරගත්තොත් ඔයාලගේ ගමන කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. බලන්නකො මේ කඩේ තියෙන ෆිනිෂින් එක රාක්ක ගහලා ඒ බඩු හරියට නිසි ආකාරව අහුරලා. ඉතින් මෙන්න මෙහෙම තමයි ව්‍යාපාරයක් කරන්න ඕනේ. සුර දාගෙන නිකන් නිදාගත්තයි කියලා ඔයාලට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම මේ වෙනකොට ගෙවල් ආරක්ෂාවල් 50කට වැඩි කරලා තියෙනවා. ඒකට ව්‍යාපාර ස්ථාන 30කට වැඩි ආරක්ෂා කරලා තියෙනවා. සුවඳ කුඩු එක නම් ගත්ත ගාන මට කියන්න තරම් එහෙම මතකයක් නැහැ. ලොකු ප්‍රමාණයක් සුවඳ කුඩු එක මම මේ වෙනකොටත් ඩිලිවර් කරලා තියෙනවා. සුරත් ඒ විදිහමයි. ඉතින් මෙන්න මේ විදිහට දෙයක් කරගන්නකොට තමන්ගේ මුදල තවත් කෙනෙකුට දෙනකොට, කපුවෙකුට දෙනකොට, කට්ටඬියෙකුට දෙනකොට බලන්න මේ දේවල් ඔයාලට සාර්ථක වෙන මනුස්සයා කරලා දෙයිද කියලා. එහෙම නැත්නම් නිකරුණේ මුදල් පූජා කරන්න එපා. ඉතින් මේ ටික තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. දෙයක් කරනකොට හරියට කරගන්න කියන එක. ඇත්තටම මට ගොඩක් සන්තෝෂයි මේ සහෝදරයා මේ වීඩියෝ එක බලයි. ඉතින් ඇත්තටම මේ කඩෙන් තවත් ඉදිරියටම යන්න ඔයාලට මේ බලා ගන්න පුළුවන්. මේ මගේ සුවඳ කුඩු එකෙන් තමයි මේ මහත්මයා මේ දුම් අල්ලන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක බලනකොට මට පුදුම සතුටක් තියෙනවා. මොකද මම කියපු පිළිවෙලට හරියට හැම දෙයක්ම මේ මහත්මයා කරගත්තා. ඒ නිසා තමයි අද මේ වගේ සාර්ථකත්වයකට ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ මගේ සුවඳ කුඩු එකෙන් තමයි මේ මහත්මයා දුම් අල්ලන්නේ. මේ සුවඳ කුඩු එක දුම් අල්ලනවා කියන්නේ කවදාවත් කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. ගණදෙවි පිළිමේ හරියට ජීවම් කරලා ගත්තොත් සුවඳ කුඩු එකකින් හරියට දුම් ටික අල්ලගත්තොත් කිසිම වෙලාවක කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මෙයාලා කාර් එකකින් දවසක යනවා දකින්න එක තමයි මගේ හිතේ තියෙන
කෙලින්ම එකම බලාපොරොත්තුව. ඉතින් මොනම හේතුවෙන්වත් මිනිස්සුන්ව බය කරන්න එපා. දේවල් වලට ගියපම ගොඩක් වෙලාවට මිනිස්සු බය කරනවා අරක කරන්න ඕන මේක කරන්න ඕන කියන මුදල් කඩා ගන්න. හැබැයි මගේ එහෙම බය කිරිල්ලක් නැහැ. මම කරන්න ඕන දේ හරියට කෙනෙකුට කරලා දෙනවා, පිළිවෙලකට කරලා දෙනවා. ඒකයි වෙන්න ඕනේ. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට හැම මේ බලාපොරොත්තුෙන් ගිහිල්ලා එන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.